හිතේ වූ කෝපයේ හිරුදුටු පිණිබිඳුමෙන් වාෂ්ප වී ගියේ ඇයගේ නොපැමිණීම සවන් නැකුණු පසුවයි. ඇය යන්නම ගොසින්ද නැත. කෙදිනකවත් ඇය එලෙසින් වැඩ කරන යුවතියක් නොවන බව විශ්වාසයි. එසේනම් ඇය නොපැමිණියේ. ඔහුගේ සිතේ වූයේ ප්‍රහෙලිකාවකි. ටක් ටක්. මහ වේලාවක් ඔහුට කල්පනාවේ ඉන්නට පුළුවන් කමක් නොවුණි. උපැස් වේල ගලවා මේසය මත තබමින් දැස් පොඩි කළ හැරි විරාත් මොහොතකට පසුව හඬ අවදි කළේය. කමින් සර්. සනත් එන්න. සර් මට දැන් පණිවිඩය ලැබුණේ. සනත් මට කියන්න ඔයාට මේ ජොබ් එක කරන්න පුළුවන්ද බැරිද? සර් I said ඔයාට මේ ජොබ් එක කරන්න පුළුවන්ද බැරිද? easy reply. සර් මගෙන් වැරද්දක් වුණාද? ඔව් සනත් මම නැති වුණාම මෙතන වැඩ බලන්නේ ඔයා. එක වීක් එකයි මම ආවේ නැත්තේ. 2 orders cancel. කාගේද වැරද්ද? සර් ඒත් මට සඳසාවේ මේ ගැන ඉන්ෆෝම් කළේ නෑනේ. ගැල විද්‍යාවට හේතු නොකිය ඉන්නවා සනා. තමුල්ලට මම කිසිම ස්ට්‍රෙස් එකක් නොදී ජොබ් එක කරන්න වටපිටාවක් හදලා තියෙන නිසාද තමුල්ලට ඕනි විදිහට වැඩ කරන්නේ. සඳසාවේ නෙවෙයිනේ මෙතන ඉන්න එකම කෙනා. අඩුම තරමේ තමුන් ඊමේල් ටික ඩේලි චෙක් කරා නම් මේ ප්‍රොජෙක්ට් එක මිස් වෙනවද? ඒත් සර් වෙනදට අයිසි සනත් වැරද්දක් කිව්වම ඒක පිළිගන්නවත් කොන්ද හදා ගන්නවා. අරයාගේ මෙයාගේ වැරදි නොකිය. මේ ලාස්ට් වෝනින් එක. මෙතනින් පස්සේ කිසිම මිස්ටේක් එකක් වෙන්න බෑ. මොන සෙක්ෂන් එකේවත්. එහෙම වුණොත් එතන පළවෙනි මිස්ටේක් එක තමුන්ගේ. අන්න එහෙම වුණොත් ජොබ් එක අතහැරලා යන්න බලාගෙන ඉන්නවා. දැන් යනවා. සර් I say get out. කෙදිනකව නුදුරුසිය ප්‍රධානියාගේ හැසිරීම ඉදිරියේ මැනේජර්වරයා පවා සිටියේ සිදු වූයේ කුමක්දයි අදහාගත නොහැකිවයි. ඒත් සමගම ඔහුට සඳසාවි පිළිබඳවද ඇති වූයේ කෝපයකි. ෂිට් මේක නිසා මම අද ලොක්කගෙන් බැලමුත් ඇහුවා. ආපුදෙන් කෝකි. තවත් එදිනක් ගෙවී ගියේ වසරක් මෙන් හිමිහිටය. නැත විරාට්ටයේ කල්පයක් මෙනි. ඔහු කෙතරම් සඳසාවිව ඇමතුමට ගැනීමට ට්‍රයි කළද අවස්ථාවක් නොවුනි. අදත් නොපැමිණියහොත් එම තත්ත්වයත් අමතක කොට සිතාගත්තේ ඇයගේ නිවසට හෝ යන බවටයි. දැන් වෙලාව උදෑසන 7:40 පමණ වී තිබුණි. තම අසුනට පෙනෙන මානයේ වූ වීදුරු දොරටුවෙන් ඇතුළත ඇගේ අසුන හිස්ව තිබෙන අවුරු දකිද්දී තවමත් හැඟීම් නොසන්සුන්ය. අඩුම තරමින් ඒ හිතේ තිබෙන දෙයක් හෝ පැවසුවා නම් මෙසේ කරන්නට හේතුවක් හෝ තමාගෙන් විමසුවා නම් ඔහුට සිත හදාගන්නට තිබුණි. නමුත් ඇය කිසිවක්ම නොකර නිහඬ වී තිබියදී හරිහැටි වැඩක් හෝ කර ගැනීමට ඔහුට සිතක් නොවීය. නමුත් ඒ හැඟීම තිබුණේ තවත් තත්පර කිහිපයක් යනතුරු පමණි. ඇරුණු දොරටුවෙන් ඔෆිස් කුටිය තුළට පැමිණියේ ඒරුවයි. වෙනදා තිබූ ආඩම්බරකාරී හිනාව වෙනුවට ඒ ගතම ඇවිලෙන මල කඳක් ලෙසින් ඔහු ඉදිරියෙන්ම ගොසින් ඇයගේ අසුන මත හිඳ ගන්නට විය. එය සිදු වූයේ තත්පර කිහිපයක් තුළ වුවද විරාත්ගේ දැස් මදකටවත් ඇගේ දැස් වලින් ඉවතට නොගියේය. අන් දිනවලදී සාරිය පැහැයටම ගැලපෙන්නට නිය අලංකරණය කරගෙන පැමිණෙන ඇයගේ ඒ හැම දෙයක්ම අද වෙනස්ව තිබුණි. කොටින්ම කිව්වොත් අන් දිනවලට සාපේක්ෂව ඇගේ කෙස්ගසේ සිට හාත්පසින්ම වෙනස් වී තිබුණි. විරාත්ගේ ලය ඇවිලී ගියේ තදබල හුස්මකුත් සමගයි. සාමාන්‍ය අයුරින් දිනේ ගත වී යන්නට විය. ඇය දෙස බලාගෙනම විරාත් ඔහුගේ අතපසු වී තිබූ කාර්යයන් සියල්ලම මෙන් ඉටු කරන්නට විය. විටින් විට ඇය මේසේ මත හිස තබාගෙන සිටින අයුරුත් තවත් විටක නොසන්සුන් ලෙස දෑත් නල්ල පොඩි කරමින් සිටින අයුරුත් ඔහුගේ ඇස ගැටුණි. නමුත් ඔහු කිසිවක්ම නොකිය ඔහුගේ කාර්යයන් වල නියැලුණේය. ඔය අතරවාරයේදී කවුරුන් විසින් හෝ දොරට තට්ටු කරන හඬක් ඇසුණි. කමි. පැමිණ සිටියේ නිහාරා. ඔව් කියන්න නිහාරා. සර් පොඩි ප්‍රශ්නයක්. ඔව් නිහාරා. ඒක තමයි මම කියන්න කිව්වේ. සර් එදා මීටින් එකේදී කිව්වනේ කාගේ හරි වැරද්දක් තියෙනවා නම් ඩිරෙක්ට් සර්ටම කියන්න කියලා. ඔව් ඉතින් මොකද්ද ප්‍රශ්නේ? සර් අද උදේ අපිට ෆ්‍රෑන්ස් වලින් ඕඩර් එකක් ඇවිත් තියෙනවා. සාමාන්‍යයෙන් සර් ඒ මේල් චෙක් කරන්නේ අරයානේ. ඒත් සර් 1 minute අරයා කිව්වේ සඳසාවි. අරේලා මෙයාලා මේක ඇතුලේ නෑ නිහාරා. නමින් කතා කරන්න. සෝරි සර්. හරි දැන් කියන්නකෝ ඔයා.
සඳසාවි තාම මේල් චෙක් කරලා නෑ සර්. මැනේජර් සර්ට ෆ්‍රෑන්ස් කම්පැනි මැනේජර් දැන් ටිකකට කලින් කෝල් කරලා අහලා ඕඩර් එක අපි ගන්නවද නැද්ද කියලා. සර් මෙයා නිසයි අපිට ගිය පාරත් ඕඩර්ස් නැති වුණේ. වැඩ කරන අයත් කතා වෙනවා වීකෙන්ඩ් මාස 2ක්ම නිවාඩු කියලා. එයාලට සැලරි අඩු වෙන්නේ මෙයාගේ හෝ නිහාරා. මට මුලින්ම කියන්න සඳසාවි මේල්ස් චෙක් කළේ නෑ කියලා ඔයා දන්නේ කොහොමද? චෙක් කළා නම් සර් එයා මේ වෙද්දි මැනේජර් සර්ට ඒ ටික යවලා තියෙන්න ඕනනේ. හරි නිහාරා මම ඒක බලන්නම්. එතකොට කවුද මේක මට කියන්න කියලා නිහාරට කිව්වේ? ඉතින් සර් එදා නිහාරා මම ඇහුවේ ඔයාට කවුද මේ ගැන මට කියන්න කිව්වේ? මොකද මම දන්න තරමින් නිහාරාගේ ඩියුටිය මේක නෙවෙයි. සැලරි ඉෂුව කරන එක. ඕකේ දැන් යන්න. මම සඳසාවිය එක්ක ඒ ගැන කතා කරන්නම්. හරි සර්. විශ්වාසයි නිහාරා පැමිණ ගිය වගක්වත් සඳසාවි දුටුවේ නැත. ඇය සිටියේ කරමින් උන් වැඩටම අවධානය දීගෙනයි. විරාජ් සඳසාවි ඔහුගේ සෙක්‍රටරි ලෙස තැබීමට ප්‍රධානම හේතුව එයයි. කෙතරම් ගැටලු තිබුණද ඉවසීමෙන් ඇය කරන වැඩට මුල් තැන දීම සඳසාවිගේ කැපී පෙනෙන ලක්ෂණයකි. සඳසාවි නැත. ඒත් ඇය හැරි හෝ නොබැලුවාය. ඉතින් ඔහු එවර අසුනින් නැගී සිටියේ ඇය අසලට යාමටය. තවකෙකු තලා පෙළා රිදවා ගැටලු විසඳීම ඔහුගේ පුරුද්දක් නොවීය. සඳසාවි එවර ඔහුගේ ආමන්ත්‍රණය සමගම ඇය අසුනින් නැගිට සිටියේ වරක් ඔහු දෙස දැස් ඔසවා බලා නැවතත් ඊටත් වඩා වේගයකින් දැස් බිමට බල කරමින්ය. විරාට්ට හීල්ලුනේ ඉබේටම මෙනි. ඇයගේ දැස් දොඹගෙඩිමෙන් රත් පැහැගැන්වී තිබුණි. ඊට සරිලන්නම ඒවා අධිකව ඉදිමී තිබුණි. සඳසාවි මගේ ටේබල් එකට එන්න. එය පමණක් පවසා ඔහු ඇය අසරින් ඉවත්ව ඔහුගේ අසුන කරා පැමිණෙන්නට විය. නමුත් ඒ හිතද නොසන්සුන් වී තිබුණි. ඇය හඬනවා දුටුවේ පළමු වතාවටයි. සියල්ලම එපා වී කලකිරුණු ස්වභාවයක් දුටුවේ පළමු වතාවටයි. හේතු දැන දැනම ඔහුට අමාරුම මෙලෙසින් නිහඬව සිටින්නටයි. විරාත් අසුනේ වාඩි වී බලා උන්නේ ඇය පැමිණෙන තුරුය. හේතුවක් නොසොයාම ඇයට ආදරය කරන්නට පටන්ගත් දිනේ අද ඊයේ වැනිය. ඒ බව ඇය නොදැන සිටි කාලයේ කොතරම් සැහැල්ලුවෙන් තමන් අසර සිටියාද? තමන් හා කතා මොනතරම් දේ කතා කළාද? ඉන් පසුවත් ඇය කතා බහ කළත් මෙතරම්ම වෙනස් වී ගියේ තමන්ගේ ගිවිස ගැනීමත් සමගයි. ඉතින් ඇයගේ වරදක් නැත. අදටත් ඇය තමන්ට කොතරම් ආදරයදැයි ඔහු දනී. ඒ අවිහිංසක දැස්වල කඳුළු පිරෙන්නට එකම හේතුව තමන් පමණක්ම බව විශ්වාසයි. වෙනදා මෙන්න ඇය තමන් ඉදිරියේ ඌ පුටුවෙන් වාඩි වේවි කියා සිතුවත් සිදු වූයේ අරුමයකි. ඔහු ඉදිරියේ වාඩි වෙනවා වෙනුවට ඇය කලේ මේසේ වටින් පැමිණ ඔහුගේ වම් පසින් සිටගෙන මේසේ මත එක් අතක් තබාගෙන ඒ මතම දැස් තබාගෙන සිටීමයි. මෙවැන්නක් නැත. කෙදිනකවත් මෙලෙසින් සිදුවී නොමැත. අලුතෙන්ම කඳුළු බිඳු ඒ රත් පැහැ කොපුල් තෙමාගෙන වැටෙන්නට විය. විරාත් කිසිවක්ම නොකිය ඒ වැටෙන කඳුළු දෙස බලන් සිටින්නට විය. ඇය වැල්ලීමට ඒ කඳුළු පිසීමට උවමනාව තදින්ම දැනුණත් ඔහු මහත් වෙහෙසක් දරමින් නිහඬව සිටියේය. සෑහෙන වේලාවක් ගතව ගියේය. හඬක්වත් නොනැගෙනසේ හඬා අවසන් කළ ඇය ඉන්පසුව දැස් රැගෙන ආවේ ඔහුගේ දැස් මතටය. ඇයි සර් මට මෙහෙම කළේ? ඇය විමසුවේ දශමයක් හෝ නොසෙල්ලෙන හඬකිනි. ඔයාට උත්තර නැද්ද සර්? උත්තරයක් නැති ප්‍රශ්නයක්ද මම ඇහුවේ? ඔයා තාම චූටි ළමයෙක් හාවි. මම චූටි ළමයෙක් නම් ඇයි ඔයාගේ ඔය ලොකු ජීවිතය ඇතුලේ මාව අතර මං කළේ සර්? ඇයි ඔයා එහෙම කළේ? හැමදේම හරි. මම පොඩි පවුලක ළමයෙක් සර්. ඒ ඇරෙන්න මොනවද මට නැත්තේ? ඇයි ඔයා හේතුවක් නොකිය අම්මාව විනාශ කළේ සර්? ඇයි එහෙම කළේ? මගේ අම්මා පපුව පැල්ලෙන් මැරෙයි සර්. කවදා හරි මේ දේවල් දැනගත්තොත්. ඔයා මගේ ජීවිතේ නැත්තටම නැති කරා සර්. නැත මුවට එවදන් පැමිණියත් ඒ කිසිවක්ම ඇගේ මුවෙන් පිට නොවුනි.